ඔයත් කොට කෙනෙක් නම් මේ දේවල් තුන අඳින එක දැන්ම නවත්තන්න. වීඩියෝ එකට යන්න කලින් ඔයාලගේ සෙට් එකේ කොටාවත් මේ වීඩියෝ එකකින් මෙන්ෂන් කරන්න. ඒ වගේම තමයි ඔයාත් තාමත් මාව ෆලෝ කරලා නැත්නම් ඉක්මනටම ෆලෝ කරලා මාත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. නම්බර් 1 තමයි බැගී සහ ඕවර්සයිස් ඇඳුම් අඳින එක දැන්ම නවත්තන්න. බැගී සහ ඕවර්සයිස් ඇඳුම් ඇඳ කියලා වරදක් නැහැ. හැබැයි ඔයා බැගී සහ ඕවර්සයිස් ඇඳුම් අඳිනවා කියන්නේ ඔයාගේ වයිඩ් ලුක් එක වැඩි වෙලා පේනවා. ඒකෙන් වෙන්නේ ඔයා කොට කෙනෙක් නම් ඔයා තවත් කොට වෙලා පේන එක. ඉතින් ඒක නිසා ඔයා ඕවර්සයිස් හරි බැගී හරි අඳින එක නතර කරලා ස්ලිම් ෆිට් ඇඳුම් වලට මාරු වෙන්න. නම්බර් 2 තමයි හරස් අතට ඉරි තියෙන මේ වගේ ඇඳුම් අඳිනවා නම් ඒක දැම්ම නවත්තන්න. මොකද මිනිස්සුන්ගේ ඇස් දුවන්නේ ලයින්ස් පස්සේ. ඉතින් මේ විදිහට හරස් අතට ඉරි තියෙන ඇඳුම් ඔයා ඇඳොත් මේකිනුත් ඔයාගේ වයිඩ් ලුක් එක වැඩි වෙලා පේනවා. ඒක නිසා ඔයා ඊළඟ පාර ඇඳුම් ගද්දි හරස් අතට ඉරි තියෙන ඇඳුම් ගන්නේ නැතුව තිරස් අතට ඉරි තියෙන ඇඳුම් බලලා ගන්න පුරුදු වෙන්න. නම්බර් 3 තමයි දණහිසට පහලින් තියෙන ෂෝට්ස් අඳින්න එපා. මේ විදිහට ඇඳම ඔයා කොට කෙනෙක් නම් ඔයා තවත් කොට වෙලා තමයි පේන්නේ. ඒක නිසා පුළුවන් හැම වෙලාවෙම දණහිසට උඩින් තියෙන ෂෝට්ස් අඳින්න try කරන්න. එහෙනම් good luck.